guys, කොහොමද ඉතින් අද මම ඕගොල්ලන්ට කියන්නේ තවත් මාළුන් ගැන තවත් අලුත් වීඩියෝ එකක්. හරි ඉතින් වැඩි කතා නැතුව අපි යමු. හරි ඉතින් අද මම ඕගොල්ලන්ට මේ වීඩියෝ එක ගැන ආවේ ෆයිටර් එහෙම නැත්නම් බෙටා ෆිෂ්ලා ගැන වීඩියෝ එකක්. හරි ඉතින් අපි වැඩි කතා නැතුව අපි යන් අපේ වීඩියෝ එකට. හරි ඉතින් ෆයිටර්ලා ගැන කතා කරලා ෆයිටර්ගේ වර්ග කිහිපයක් ඉන්නවා. රෝස් ටේල්, ඩබල් ටේල් ඔහොම මේ වර්ග ගොඩක් ඉන්නවා. මේ ෆයිටර් ෆිෂ්ලා අතරින් වඩාත් ලස්සනම සතා වෙන්නේ මේල් සතා. ඔයගොල්ලන්ට පේනවා ඇති ටේල් එකේ හැම මාරම ලොකු කලර්ස් එහෙම ගොඩක්. ඔයාලට මම ඉන්න ෆීමේල් සතෙක් පෙන්නන්න. ඔයගොල්ලන්ට පේනවද වෙන්නේ ෆීමේල් සතා. එයාලගේ බලන්න එයාලගේ පෙඳි එහෙම එච්චර ලොකුත් නැහැ, කලර්ස් එහෙමත් නැහැ. එයාලගේ වර්ග ඉන්නවා. අද ඉතින් ගොඩක් අය මෙයාලා හදන්නේ තනිව. මෙයාලගේ ටැග් මැටර්ස්ලා ගැන කතා කරොත් ටෙට්‍රා වර්ග, ගප්පි වර්ග වගේ පොඩි පොඩි සත්තු දාන්න පුළුවන්. මම නම් දාලා ඉන්නේ මෙන්න මේ වගේ පොඩි බෝතලයක. කිව්වට මේ ටික ලොක් තව ගේ ඇතුළත් මන් ළඟ ෆයිටර් කෙනෙක් ඉන්නවා. හරි මම දැන් ඔයාලට එයාලවත් පෙන්නන්නම්. ඇත්තටම මේ ෆයිටර්ලා හදන්න හරිම ලේසි. මෙයාලා අපිට ඕන විදිහට හුරු කරගන්න පුළුවන්. අතට හුරු කරගන්න පුළුවන්. ඔය පැලට් වලට හුරු කරගන්න පුළුවන්. ඉතාමත් ලේසි. ඒක නිසා මේ ලෝකෙම ජනප්‍රිය වෙලා තියෙනවා මේ ෆයිටර් මාළු. හරි ඉතින් අපි යන් අපේ ගේ ඇතුළේ ඉන්න ෆයිටර් බලන්න. මෙයා රතු පාට එක්කෙනෙක්. තනි රතු. හරි ඉතින් මේ ඉන්නේ ගේ ඇතුළේ ඉන්න එක්කෙනා. එයා නිල් පාටයි රතු පාටයි කළු පාටයි අමුතු මික්ස් එකක් තියෙන්නේ. හරි මෙයාලගේ ආයු කාලය ගැන කතා කරත් මෙයාලගේ ආයු කාලය ගැන කතා කරත් අවුරුදු 3-5 අතර ආයු කාලයක් තමයි තියෙන්නේ. ඇත්තටම මෙයාලා මේ අන් සාපේක්ෂව මෙයාලගේ අභිජනන කටයුතු කරන්නේ වෙනම විදිහකට. ඒ කියන්නේ මෙයාලා බිත්තර තමයි දාන්නේ. එයාලා බිත්තර දාන්නේ ඔන්න ඔයාලට පේනවා හරි පේන කූඩුවත්. හොඳට අන්න ඔය වගේ අස්සේ තමයි බිත්තර රඳවන්නේ. හරි ඉතින් ෆයිටර් මාළු ගැන ඔච්චරයි කියන්න තියෙන්නේ. හරි ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක ඕල් කරන්න අමතක කරන්න එපා. ඊළඟට ඕනේ මෙන්න මේ ටැංක් එක අස් කරන වීඩියෝ එකක් ඕනේ නම් පහලින් කමෙන්ට් කරන්න. හරි ඉතින් මම අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.